නිදියන්න ගියාම සංකා ඇස් දෙක පිය වෙනකම් පොඩි වෙලාවක් තියෙනවනේ අපි කල්පනා කරන එතෙන්දී අපිට හිතෙනවානේ දෙයනේ මං වෙනුවෙන් මොනවද කරගෙන තියෙන්නේ කියලා. ඔයාට එහෙම හිතලා තියෙනවද? හිතුණා. සෑහෙන වතාවක් හිතුණා. ටික දවසක් යද්දී අර පඬිතෙකුටද වන්දනේ මට හිතුණා මේ මට දෙයක් නෑ කියලා එතන. ඉගෙන ගන්න දේවල් තිබුණා නැතුව නෙවෙයි. ඒ පඬිතකම නෙමෙයි පතාගෙන ආපු විදිය. මට මතක විදිහට මම වැඩියෙන් කරලා තියෙන පිරිමි චරිත. මම දකින ගොඩක් දෙයක් තමයි ඇත්තටම අපේ රටේ තාමත් තියෙන දෙයක්. මේ సౌందර්ය විෂයන් වලින් ඉස්සරහට යන්න දෙන්නේ නෑ. ගෙවල් වලින්. එහෙම නෑ කිව්වොත් බොරු. ගෙවල් අස්සේ ප්‍රශ්න තියෙනවා. තමන්ගේ හීන බොඳ කරගෙන ගමනක් යනවා නම් අපි දරුවෝ වෙනුවෙන් යම්කිසි කාලයක් එකට කැප කරාට කමක් නැහැ. නමුත් ඒ හීන බොඳ කරන්න එපා. කවදා හරි දවසක එළියට ගන්න මැරෙන්න කලින්. අම්මලා තාත්තලාට කියන්න දෙන්නේ විශේෂයෙන් දරුවන්ට යන්න තියෙන ගමන නිදහස දෙන්න. එයාලට අවශ්‍ය දේ තෝරගන්න දෙන්න. එතනදි මේ රස්සාවල් තියෙනවාද ඒකෙන් සල්ලි හොයන්න පුළුවන්ද කියන එක නෙවෙයි ජීවිතය කියන්නේ. සල්ලි හොයන මාර්ග තියෙනවා ඕන තරම්. නමුත් ආත්ම තෘප්තිය සල්ලි වලට හම්බ වෙන්නේ නැහැ. ඒක මැරෙන මොහොතේ මං හිතන්නේ දැන් අම්මා මොනවාද කරේ කියන එක. දෙමි ළමයි ඒ දක්ෂ ගෑන් ළමයි නතර කරන්නෙත් නැහැ. එහෙම අවස්ථාවක් මං හිතන්නේ නැහැ. මොකද පිරිමි ළමයි නතර කරොත් ගෑනු ළමයි ඒ පිරිමි ළමයිත් එක්ක තියෙන සම්බන්ධය නවත්තනවා. මං ආයේ තව දෙයක් ආසයි මං වගේ මෙහෙම හීන එළියට එන්න කැමති කට්ටිය ගන්න කැමති කට්ටිය හිර කරගෙන ඉන්න කට්ටිය එකතු වෙනවා නම් දිනසා ගන්න ඕනේ කියලා හිතනොත් ඒක හරි තීරණයක් වෙන්නේ නැහැ නේ කවදාවත්. ඒ නිසා මේ මමත් එහෙම ඉවසුවා. ලොකු කාලයක් දුන්නා. ඒක වැඩක් නෑ කියන තැනකට දවසක එනවා. දවසක් එනවා මේ ඇති. හලෝ කොහමද? අද මේ විශේෂයෙන් කාන්තාවන් ගැන කතා කරන්න මං මේ මගේ දවස වෙන් කරගත්තා. ඒකට හේතුව තමයි කාන්තාව කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා මං ඔබෙන් ඇහුවොත් එහෙම ඔබ විවිධ දේවල් කියයි. දැන් කාන්තාව කියන්නේ මේ වගේ කෙනෙක් මේ වගේ කෙනෙක් හැබැයි හරිම ස්ට්‍රෝං කෙනෙක් නේද? එතකොට කාන්තාවගේ විවිධ චරිත තියෙනවානේ කාන්තාව වෙලාවකට අම්මා කෙනෙක් සහෝදරියක් දුවක් මේ වගේ විවිධ චරිත තියෙනවා. හැබැයි මේ මොන තැනකදී ගත්තත් අපි ජීවිතේ කාන්තාවක් ගැන කතා කරොත් ගොඩක් වෙලාවට කාන්තාවක් කියලා කියන්නේ අපි බොහොම අර සුමට නේද සිනිඳු එහෙම කෙනෙක් කියලා කිව්වට කාන්තාවක් කියන්නේ හරිම ශක්තිමත් කෙනෙක්. මොකද කාන්තාවකගේ ශක්තියට පුළුවන් මේ මුළු ලෝකෙම ජයග්‍රහණය කරන්න. වෙලාවකට අපි ඔය හැමතිස්සෙම ගන්න උදාහරණය තමයි මැක්සිම් ගෝකි නේද අම්මා කෘතිය ඔහු කියන මේ ලෝකේ හැදිලා තියෙන්නේ නේද අම්මගේ කිරිවැලිනුයි හිරුවැලිනුයි කියලා. ඉතින් ඒ තරමට කාන්තාවක් කියලා කියන්නේ ශක්තිවන්ත කෙනෙක්. අද දවසේ මං හිතුවා ලංකාවේ ඉදිරියේදී ඔබට දැක ගන්න පුළුවන් බොහොම ආදරණීය ඇය ගායන ශිල්පිනියක් කියන චරිතයනොත් එළියට එයි. හැබැයි ඇය බොහොම දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ සියල්ලට එහා ගියපු බොහොම දක්ෂ බොහොම ආදරණීය ඒ වගේම හරිම ශක්තිවන්ත කාන්තාවක්. ඒ හින්දා මං හිතුවා අද දවසේ මගේ ප්‍රෝග්‍රෑම් එකට ගෙන්න ගන්න ඕනේ කියලා. මං යෝජනා කරනවා විශේෂයෙන්ම ඔබ කාන්තාවක් නම් ජීවිතේ සමහර දේවල් ඔබට මිස් වෙලා කියලා ඔබ හිතනවා නම් එහෙම නැත්තම් කාන්තාවක් විදිහට මම කොහෙද ඉන්නේ මම මොනවද කරන්න ඕනේ කියලා ඔබ හිතනවා නම් ඔන්න ඔබට අද දවසේ ප්‍රෝග්‍රෑම් එක හරිම ලස්සන ආස හිතෙන සහ ඔබේ ජීවිතේට ලොකු පණිවිඩයක් ගන්න පුළුවන් වැඩසටහනක් බවට පත් වෙයි. ඒ නිසා මමත් ආඩම්බර වෙනවා. ඇයව මගේ ප්‍රෝග්‍රෑම් එකට ගෙන්න ගන්න පුළුවන් වීම ගැන. ලංකාවට වඩා පිටරටින් අය නම් ගොඩක් අයව දන්නවා. ඒකට තව හේතුවක් තියෙනවා. ඒ තමයි ඇගේ බිස්නස් එක. ඒ ගැන ඔක්කොම අපි කතා කරමු. මම අද ආදරෙන් ආරාධනා කරා මගේ ප්‍රෝග්‍රෑම් එකට එන්න කියලා. සංකා අයන්ති අඹේපිටිය අයවන් සංකා. කොහොමද ඉතින්? හොඳයි. සංකා කියන කෙනේ හරි ලස්සන අදහස් තියෙන කෙනෙක්. මම ඉස්සෙල්ලම හිතුවා මෙන්න මෙහෙම කතා කරන්න ඕනේ කියලා. දැන් මගේ ප්‍රෝග්‍රෑම් එකේ මම ඉස්සෙල්ලම කතා කරන්නේ පොඩි කාලේ ගැනනේ. අපිත් යම් පොඩි කාලෙට එතකොට කොහෙද ඉපදෙන්නේ පවුලේ කවුද ඉන්නේ පොඩි කාලේ කොහෙටද ඉස්කෝලේ යන්නේ සහ ඉස්කෝලේ යන කාලේ තියෙන අපිට වෙන ජීවිතය ඒ ජීවිතය ගැන චුට්ටක් කතා කරමු. මගේ තාත්තා දකුණු පළාත කෙනෙක්. අම්මා මධ්‍යම පළාත කෙනෙක්. තාත්තා මාතර දිස්ත්‍රික්කේ අම්මා මහනුවර දිස්ත්‍රික්කේ. නමුත් මම ඉපදුනේ මහනුවර දිස්ත්‍රික්කේ. මං මුලින්ම පාසල් ගියේ මාතර. සුජාතා පොඩි කාලයක් ගියා. ඊට පස්සේ තාත්තා කරපු රැකියාවත් එක්ක අපි ආවා මානවරට ආවා. ඊට පස්සේ මම පාසල් ජීවිතේ පටන් ගත්තේ නාවලපිටියෙන්. මගේ අම්මා නාවලපිටියේ, මගේ අත්තම්මා නාවලපිටියේ. ඉතින් නාවලපිටියේ මම අවුරුදු 5ක් ඉස්කෝලේ ගියා.
ඒ කාලෙත් හරිම සුන්දරයි. මොකද මං පොඩි කාලේ ඉඳලම මේ මගේ අම්මා එකට යොමු කරේ ඇත්තටම මාව. අම්මා ගොඩක් ඩාන්සින් කරලා එහෙම තිබුණා. ඉතින් මං ඒ එක වසරේ වගේ ඉඳලම ඒ පාසලේ ඩාන්සින් හැම දෙයකටම යොමු වුණා. තිබුණ කොන්සර්ට් ඔක්කොටම. ඊට පස්සේ මම ඉස්කෝලේ ගියේ ගම්පලට හවසරින් පස්සේ. ඒ පාසල් ජීවිතය තමයි මං හිතන්නේ මගේ ජීවිතයේ සතුටම කාලේ. මං 6 වසරේ ඉඳලම මුලින්ම මං ඩාන්සින් තෝරගත්තේ නැහැ ඒ පාසලේදී. මං ඉස්සෙල්ලම තෝරගත්තේ චිත්‍ර විෂය. ඒ වුණාට මං සතියක් මට සාමාන්‍යයෙන් චිත්‍ර අඳින්න සාමාන්‍ය නෙමෙයි අඳින්න පුළුවන්. ඔය බලන්නකෝ දැන් මම දාන්නම් යටින් ලස්සන චිත්‍ර අඳින්න පුළුවන්. ඉතින් පුළුවන්. ඉතින් මේ ටික දවසක් යද්දී අර පඬිතකමටද වන්දනේ මට හිතුණා මේ මට දෙයක් නෑ කියලා එතන. ඉගෙන ගන්න දේවල් තිබුණා නැතුව නෙවෙයි. ඒ පඬිතුකම නෙමෙයි පතාගෙන ආපු විදිය. චිත්‍ර විෂය මේ මට ඒක ඇඟට දැනුන්නේ නෑ. ඉතින් ඊට පස්සේ මම සති දෙකක් විතර ඒ විෂයේ ඉඳලා මේ තමයි ඩාන්සින් වලට ගියේ. එතන ඉඳලා ඉස්කෝලේ තිබුණ හැම කොන්සර්ට් එකකටම හැම තරඟයකටම කලාප තරඟ, පළාත් තරඟ හැම දෙයකටම ඉස්කෝලේදී ඩාන්සින් උඩරට නටුම් විශේෂයෙන්ම වලට ගියා. ඒ වගේම අපිට හොඳ ගුරුවරියක් හම්බ වුණා. දැනට ජීවිතේ නැතර නැහැ. ඉතින් අපේ අපි නම මතක් කරමු. අපේ මේ ඩාන්සින් මැඩම් උපුලි මැඩම් ගොඩාක් තරුණ වයසේදී මැඩම් ජීවිතයෙන් සමුගත්තා. එයා තමයි අපිව මං හිතන්නේ මාව විතරක් නෙමෙයි මගේ නැටුම් කණ්ඩායමේ සහෝදරයෝ හැමෝම ලොකු වෙනසකට පත් කරපු ගුරුවරියක් ඇය. මුළු ඉස්කෝලේම වෙනස් පැත්තකට හැරෙව්වා. ඒ වගේම තමයි ඩාන්සින් වගේම මම ස්ටේජ් ඩ්‍රාමා දිගටම කරා හැම කොන්සර්ට් එකකදීම වගේම අපේ පාසලේ ඒ වෙනකොට හිටපු විදුහල්පතිනිය ලොකු මේන් හෝල් එකක් හැදුවා ඉස්කෝලේ. ලොකු ස්ටේජ් එකක් එක්ක මං හිතන්නේ ගම්පල පළාතෙම තිබුණ ලොකම ස්ටේජ් එක තිබුණ ඉස්කෝලේ. මගේ පාසල ශාන්ත ජෝසප් බාලිකාව. මේ ඉතින් ඇත්තටම අපි ඒ ස්ටේජ් එකෙන් බැහැලා හිටපු දවසක් නැති තරම් වගේ. දිගටම ස්ටේජ් ඩ්‍රාමා කරා. දැන් ඉස්සර අපේ දිරිවිරසගේ ඒ වගේ ලොකු අයගේ ස්ටේජ් ඩ්‍රාමානේ බලලා තියෙන්නේ. අපේ පාසලෙන් කරපු ස්ටේජ් ඩ්‍රාමා අපි ටිකට්ස් ගහලා එළියේ ප්‍රේක්ෂකයෝ ගෙනල්ලා පෙන්නවා. ඒ වගේ ලොකු වැඩ කරලා තියෙනවා. එහෙම කරා. ඉතින් එහෙම තමයි ඒ කාලේ ගෙවුනේ. ඇත්තටම හරිම සුන්දර කාලයක් පාසල් ජීවිතේ. සමහර අය කියනවා මගේ පාසල් ජීවිතේ හොඳ නැහැ මට සම්පූර්ණයෙන්ම වෙනස් කරා මතක් කරන්න කැමති නැහැ එහෙම කියලා. ඒ වුණාට මට නැහැ එහෙම. ඉතින් අනිත් එක තමයි අපි බාලිකා පාසලක්. එතකොට අපිට එනවනේ විවිධ චරිත. පිරිමි චරිතත් කරන්න ඕනේ, ගෑනු චරිතත් කරන්න ඕනේ. මම මේ කාන්තා චරිත කරලා තියෙනවා. මට මතක විදිහට මම වැඩියෙන් කරලා තියෙන පිරිමි චරිත. එතකොට මේ ඒ කාලේ කොණ්ඩේ දිගට තිබුණාද? ඔව්. දිගට තිබුණා. මීට වඩා ගොඩක් දිගයි. එතකොට මේ මට මතක එක ඩ්‍රාමා එකක් තිබුණා. මම හිටියේ රජ කෙනෙකුට. හරිම මේ සල්ලාල රජ කෙනෙක්. ඇත්තම කියනවා. ඉතින් ඒකේ තිබුණා මේ රජුරෝ රැට යනවා තමන්ගේ රටේ මේ එක කාන්තාවන් ආකර්ෂණය කරගන්න. ඉතින් මේ මන් දන්නේ මේ කොහොම හරි අපිට ආවා එතකොට සිංහල ගුරුවරයෙක්. අපි පාසලේ ගොඩක් හිටියේ ගුරුවරියන්. බාලිකා පාසලක් නිසාම ඒ අපේ සිංහල ගුරුතුමා මේ මගේ ළඟට ඇවිල්ලා එතුමා තවමත් ජීවතුන් අතර ඉන්නවා. ගාමිණීස මම බොහොම ආදරෙන් මතක් කරනවා. මම හිතන්නේ දැන් කොළඹ දිස්ත්‍රික්කයේ කලාප අධ්‍යක්ෂකවරයෙකු විදියට තමයි ඔහු විශ්‍රාම ගියේ. එතුමා මගේ ළඟට ඇවිල්ලා කිව්වා පුතේ ඔයා පිරිමි කෙනෙකුටත් වැඩිය හරිම ලස්සනට ඒ චරිතය කරා කිව්වා. මට ඒක තාම හොඳට මතකයි. ඉතින් ඔය විදිහට පාසල් ජීවිතේ ගියා. දැන් අම්මයි තාත්තයි මොනවද කරේ මේ ඒ කාලේ? අම්මා ගෙදරට වෙලා හිටපුවා කෙනෙක්. මගේ තාත්තා මේ රජයේ සේවකයෙක්. ඔව්. එතකොට මට හිටියේ නංගි විතරයි. නංගි මට වැඩිය අවුරුදු 9ක් බාලයි. මොකද අපි දෙන්න අතර ටිකක් ලොකු ගැප් එකක් තිබුණා. ඊට පස්සේ මම O level කරා. O level කරලා රිසල්ට්ස් ඇවිල්ලා උසස් පෙළ විෂයන් තෝරා ගනිද්දිම අම්මා ජීවිතයෙන් සමුගත්තා.
එතනදී ලොකෝ වෙනසක් ජීවිතේ සිද්ධ වුණා. දැන් අම්මා ඩාන්සින් කරපු කෙනෙක්නේ. අම්මා ඩාන්සින් වලට ආස කෙනෙක්. හැබැයි අම්මගේ කැමැත්තක් තිබ්බේ නෑ නර්තනයට ලොකු දෝනියෙන්ද යමු වෙනවට නේද? ඇත්තටම ඒක කොහොමද සිද්ධ වුණේ? වා කිව්වද අම්මේ මං ආස. දැන් අම්මා දකින්නවනේ ඔය ඇක්ට් කරනවා, දකින්නවා, ඩාන්ස් කරනවා, දකින්නවා. ඉතින් ඒවා අම්මා දකින්නවා. එයා ලොකු සහයෝගයක් දුන්නා. ඔව්. නමුත් කැමති උන්නේ උසස් පෙළට ඩාන්සින් කරනවට තමයි අම්මා කැමති උන්නේ නැත්තේ. මොකද මම දන්නේ එයා ඒ කාලේ තිබුණ පරිසරයේ හැටියටද ඩාන්සින් කරපුවාම ඉස්සරහට යන්න තියෙන තැන් අඩුයි. මොනා කරන්නද ජොබ් නෑ ඩාන්සින් වලින්. එහෙම කියන දැනක තමයි එයා හිටියේ. ඒක මට වෙනස් කරන්න හරි අමාරු වුණා. එහෙනම් අන්තිමට දුවට වෙන තීරණයක් ගන්න වුණා. මොකද්ද ගත්ත තීරණය? මම උසස් පෙළට කොමර්ස් කරේ. එතකොටම හැබැයි ඉතින් අම්මා නැති වුණා. ඒ වුණාට ඉතින් මට මොකද අපේ පාසලේ උසස් පෙළට ඩාන්සින් තිබුණේ නැහැ. මට වෙන පාසලකට යන්න සිද්ධ වෙනවා මං කරා නම්. ඔව්. ඉතින් යන්න බැරි වුණා. අම්මා නැති වුණා. ඒ ප්‍රශ්නත් එක්ක මං ඒ තෝරගත්ත විෂයම කරා. ඒ නිසා ඉතින් මට ඒ කාලේ දැන් මතක් කරනකොට ඇත්තටම දුකයි අපරාධේ ඒක මේ මං මිස් කරගත්තේ කියලා හිතුණා. මොකද මං ආස විෂය නෙවෙයිනේ මම කරේ. ඔව්. ඒ නිසා. දැන් සංකා කියලා කියන්නේ මං කිව්වේ බොහොම ශක්තිවන්ත කාන්තාවක් කියලා. අන්න ඒකට තමයි. මොකද අපි දන්නවා අම්මා කෙනෙක්ගේ අහිමි වීම පවුලට මොනතරම් වේදනාකාරීද කියන එක. සහ සංකා උසස් පෙළ කරනකොට තමයි ඒ සිදුවීම සිද්ධ වෙන්නේ. ඊට වඩා අවුරුදු 9ක් බල නගි කෙනෙකුත් ඉන්නවා. දැන් තාත්තට සහ ඔබට තමයි රෙස්පොන්සිබිලිටි එක වැටෙන්නේ. හැබැයි ඔබට ඊට වඩා රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා A level. A level කොමර්ස් තෝරගන්නේ. කොමර්ස් වලින් අධ්‍යයන කටයුතු කරනකොට අර හේනට සම්පූර්ණ තිත තිබ්බද? තිත තියන්න සිද්ධ වුණා. නමුත් නෑ මම පාසලේ සමහර කලා කටයුතු වලට යමු වුණා ඒ අතරේ. ඒ වුණාට දැන් අර උසස් පෙළ විෂයන් එක්ක ඒ ගමන යන්න ටිකක් අමාරු වුණා. මොකද අපි O level වලින් පස්සේ අර ළමයි ටිකක් ඊට පහළ පන්ති වලාවටනේ තල්ලුව දෙන්නේ ගුරුවරුන්. අන්න ඒ නිසා. මොකද මම ඩාන්සින් තෝරගත්තේ නැහැනේ නැති කෙනෙක්. තෝරගත්තා නම් මොනවා හරි කරන්න තිබ්බා. ඊට පස්සේ කොහොමද ජීවිතේ විසඳෙන්නේ? ඊට පස්සේ ජීවිතේ ලොකු පෙරලියක් වුණා. උසස් පෙළෙන් පස්සේ මම විවාහ වුණා. යෝජිත විවාහයක්ද සම්බන්ධතාවයක්? සම්බන්ධතාවයක් මත යෝජනාවක් ආපු දෙකම තියෙනවා ඒක. ඉතින් එතනදී ජීවිතේ ලොකු වෙනසක් වුණා. ගොඩක් එතකොට මම පොඩි වයසත් එක්ක උසස් පෙළ කරලා ඉවර වුණා විතරයි. ඉතින් මම දන්නේ මගේ අපේ දකුණු ආසියානු කාන්තාවන්ට උරුමයිද අපේ රටේ අයට උරුමයිද අපේ ලාංකීය සමාජයේ තිබිච්ච හැමෝටම කියන්නේ මම හැමෝටම ඒක උරුම නෑ. එහෙම තිබිච්ච එකක්ද මම දන්නේ කොහොම හරි මගේ අවාසනාවට අර කාන්තාව කියන්නේ බිරිඳක් කියන්නේ ගෙදරම වැඩ ටික ඔක්කොම කරගෙන ඉන්න ඕන කියන මතය තමයි මට හම්බ වුණේ. පවුල. ඔව් මට හම්බ වුණේ. මොකද එතනින් එළියට යන්න chance එකක් හම්බ වුණේ නැහැ. ඉතින් අර නමුත් මගේ හිතේ මං ගොලි කරගෙන පැත්තක තියාගෙන හිටියා මේ මගේ තිබුණ ආසාවන් ටික හීන ටික ඔක්කොම කොහෙත්ම ඒකට ඉඩක් හම්බ වුණේ නැහැ මට. මොකද කාන්තාවක් රැකියාවක් කරන එකට පවා ඒගොල්ලන් ඒ පවුලේ තිබුණ විරෝධත්වයක්. ඉතින් ඒ නිසා මම අවුරුදු ගාණක්ම මට මගේ ඔක්කොම මට නතර මගේ හිත ඇතුලේ මම නවත්තගෙන හිටියා. ඒ කියන්නේ ඉගෙන ගත්ත දේවල් ටික සහ අපිට තිබ්බ දක්ෂතාවය මේ සියල්ලම ඉස්සරහට යන්න බැරි නිසා අර ටිපිකල් හවුස් වයිෆ් කෙනෙක්ගේ කැරක්ටර් එකට පනපවන්න සිද්ධ වුණා. මට දරුවෝ දෙන්නෙක් හම්බ වුණා. දුවයි පුතයි. ඉතින් ඒගොල්ලන් පාසල් යවන දේවල් සිද්ධ වෙනකොට අපිට පොඩ්ඩක් පසුබැසක් වෙනවනේ. ඉතින් ළමයි දෙන්නත් එක්ක මං කාලේ ගත කරා. ඒත් එක්කම අර ඒ තිබිච්ච මට තිබිච්ච ඒ මානසික පීඩනයයි මට සහාය පවුලෙන් ආපු පීඩනයත් දැඩි ලෙස ආපු ප්‍රශ්න ගොඩාක්කට මුහුණ දුන්නා. මම හිතන්නේ මම ඇත්තටම ප්‍රාර්ථනා කරනවා කිසිම බිරිඳකට ඒ වගේ ප්‍රශ්න වලට මේ මුහුණ දෙන්න සිද්ධ වෙන්න එපා කියලා මේ රටේ විතරක් නේ කාටවත්ම. ඉතින් මේ මම අවුරුදු 15කට පස්සේ මගේ විවාහ ජීවිතයට තිත තිබ්බා. ඇත්තට මම තිත තිබ්බේ. තිත තියලා මම මගේ දරුවෝ දෙන්නත් අරගෙන ආවා. ඉතින් එතකොට මගේ පුතා 2 වසරේ දුව 6 විතර. මම දුව මගේ පාසලටම දැම්මා. දුවත් අති දක්ෂ නර්තන ශිල්පිනියක්. ඒ සමස්ත ලංකා පවා දිනුව කෙනෙක්. ඉතින් ඊට පස්සේ මම
ජීවිතේ ඒ විදිහට දරුවෝ හදාගෙන ගමනක් එන්න පටන් ගන්නකොටම අනිත් පැත්තට හැරිලා වසරක් ගියේ නෑ මගේ තාත්තා නැති වුණා. ඉතින් මට තිබිච්ච ලොකුම හය ඇත්තම කිව්වොත් අම්මා නැති වුණ එක අපිට දැනෙලා නැහැ ලොකුවට. සමීප අපේ තාත්තා අපේ හැමදේම අපේ සියලුම දේ තාත්තා. සහ දුවලට තාත්තලා ගොඩක් ළඟයි කියලා කියනවනේ. මමයි නංගි දෙන්නටම ළඟයි. ඉතින් මගේ නංගි දිගටම අධ්‍යාපනය හැදෑරුවා. ඇය අද බොහොම ඉහළම තලයක ඉන්න කෙනෙක්. මම කියන සතුටුයි. එයා කොතලාවල කෙඩි යුනිවර්සිටි එකේ ඩොක්ටර් කෙනෙක්. ඔව් නංගි. ඉතින් මං එයාටත් මං ලොකු සපෝට් එකක් දුන්නා. අක්ක කෙනෙක්ගේ ශක්තිය ඔබ පෙන්නවා. අද දැනටත් අපි දෙන්න එක ගෙදර ඉන්නේ. දැන් ඉන්න අයගෙන් වගකීම වැඩිම තියෙන්නේ දුවට ඩාන්ස් කරන්නත් පුළුවන් ඒ හැකියාවක් තියෙනවා. එතකොට දුවට ඔබගෙන් ලැබෙන පණිවිඩය මොකක්ද ස්ට්‍රෝං අම්මා කෙනෙක්? මම එයාටත් කියන්න ඇත්තටම එයාත් දැන් නවත්තලා ඉන්නවා. මම එයාට නිතරම කියනවා පුතේ නවත්තන්න එපා. ඔයා දිගටම කරගෙන යන්න. ඔයාට ඉඩක් ලැබෙන කාලයකට ආයෙත් පටන් ගන්න. දැන් එයා විවාහකයි. ටික කාලයක් ඉන්න කමක් නැහැ. නමුත් ඔයාටත් දවසක් එනවනේ මං කෝ කියන එක හොයන. එදාටවත් පටන් ගන්න. කියලා මං කියලා තියන්නේ. මොකද එයාගේ කැමැත්තෙන් එයා නවත්තලා ඉන්නේ. මට බලෙන් කරන්න බෑ. දැන් හොඳ තැනකට සංකා අරන් ආව මේ කතාව. මංකෝ කියන එක සමහර වෙලාවට ඔබ අද ජීවිතේ කොතන හිටියත් ඔබ සමහරලාට ලොකු සල්ලි තියෙන ලොකු පවුලක කෙනෙක් එහෙම නැත්නම් ඔබ ලොකු තනතුරක් දරන කෙනෙක් හැබැයි අර මේ නිදියන්න ගියාම සංකා S2 පිය වෙනකම් පොඩි වෙලාවක් තියෙනවනේ අපි කල්පනා කරන එතෙන්දී අපිට හිතෙනවානේ දෙයනේ මං වෙනුවෙන් මොනවද කරගෙන තියෙන්නේ කියලා ඔයාට එහෙම හිතලා තියෙනවා හිතුණා සෑහෙන වතාවක් හිතුණා මගේ පුතාත් දැන් උසස් පෙළ හදාරලා ඉවරයි එතකොට ඒ කාලෙම තමයි මං හිතුවේ පුතා උසස් පෙළ හදාරලා ඉවර වෙනකොට මං ගැන ආයේ මේ කියන්නේ මගේ හිතේ හංගලම තියන් හිටියනේ ඒ නිසා මං හිතුවා මොනවා හරි දෙයක් කරන්න ඕනේ කියන එක ඉතින් දැන් පොඩ්ඩක් මං ඇත්තටම නිදහසේ ඉන්න මට යාගෙනුත් කිසිම කරදරයක් නැහැ යා බ්‍රැකියාකුත් කරන ගමන් යාගේ ඩිග්‍රී එක කරගෙන යන කෙනෙක් ඒ නිසා කිසිම කරදරයක් නැහැ මට ඉතින් මං එතකොට තමයි ඊට යා උසස් පෙළ ලියන කාලේ ඉඳලම තමයි මං හිතුවේ මේ මං දෙයක් කරන්න ඕනි කියලා. එතකොට තමයි මං හිතුවේ මම නෙවෙයි මේ ඉන්නේ කියලා. මට ඕන වෙච්චි මම නෙවෙයි ඉන්නේ කියලා. මට ඒක විවාහ ජීවිතේ දැනුණා මං හිර කරගෙන හිටියානේ. ඊට පස්සේ හිතුවා දැන් තමයි කාලේ වයස ප්‍රශ්නයක් නෑ. ඒක ඕන කෙනෙකුට පුළුවන් හිත ඇත්නම් පත කුඩාද කියනවනේ නේද මම ඒක ඇත්තටම මම ගොඩාක් අයගෙනුත් ඒක ඉල්ලනවා එහෙම හිර කරගෙන ඉන්න එපා අපි ඉන්නේ චුට්ටි කාලයයි ඒ කාලෙදී තමන් කෝ කියන එක කවදා හරි දවසක දැනෙනවා මම නෙවෙයි මේ කියලා එහෙම නැති කෙනෙකුට මම කියන්නේ හීන හැබැයි කරගෙන කෙනෙකුට නෙවෙයි මම දකින ගොඩක් දෙයක් තමයි ඇත්තටම අපේ රටේ තාමත් තියෙන දෙයක් මේ සෞන්දර්ය විෂයන් වලින් ඉස්සරහට යන්න දෙන්නේ නැහැ ගෙවල් වලින් එහෙම නැහැ කිව්වොත් බොරු ගෙවල් අස්සේ ප්‍රශ්න තියෙනවා ඔව් සංගීතයන් අන්න දෙන්නෙත් නැහැ මොකද දෙන්නේ නැහැ විශේෂයෙන් චිත්‍ර නැහැ කලාව කරන්න එපා මොනවද හම්බෙන්නේ කරලා විශේෂයෙන් චිත්‍ර කලාවට අපේ රටේ ලොකු තැනක් ඇත්තෙම නැති කරන්නේ ඔව් ඒ නිසා ඉතින් මේ ගොඩක් ළමයි දැන් කරන්නේ තමන් ආස දේ නෙවෙයි සමහර ඩොක්ටර්ස්ලා ඉන්නවා සින්දු කියන්න හරි දක්ෂයි ඒගොල්ලෝ අම්මා තාත්තා නිසා ඩොක්ටර්ස්ලා වෙලා එහෙම දැන් TikTok එකක් දාලා පොඩි සින්දුවක් කියනවා හැබැයි දැන් සංකා කියන්නේ ආටිස්ට් කෙනෙක් ඇයට ගීත ගායනා කරන්න පුළුවන් ඩාන්ස් කරන්න පුළුවන් චිත්‍ර අඳින්න පුළුවන් ඇය ඇඳපු ලස්සන චිත්‍ර මම දැන් ඔබට පෙන්නුවා ඒ වගේම තමයි ඇයට ඩාන්ස් කරන්න පුළුවන් සින්දු කියන එක හැංගුණා කියලා හිතෙන් දැන් අපි කවර් එකක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ හින්දා තමයි විශේෂයෙන්ම කතා කරන්නේ මේ ගැන. සින්දු කියන එක මිස් වුණා කියලා හිතෙන්නේ නැද්ද ඩාන්සින් පැත්තට ගියපු නිසා? ඔව් මිස් වුණා. එහෙමත් වුණා. ඔව්. මොකද මම ඇත්තටම ඉස්කෝල පාසල් ජීවිතයේදී වැඩියෙන් කැමති වුණේ ඩාන්සින් වලට. සින්දු කිව්වා ඔය ගායනා. ඔය පාසල් මට්ටමේ තිබුච්ච ගායනා තරඟ වලට සින්දු කිව්වා. කලාප තරඟ එහෙම. ඒවට සහභාගී වුණා. ඒ වගේම මම දිනලත් තියෙනවා. එතකොට අපිට තිබුණා ඒ කාලේ පද්‍ය ගායනා කියලා කවි තරඟ තිබුණා. ඒ වගේම මම දිනලා තියෙනවා. මට කියන්න අමතක වුණා මගේ තාත්තා හොඳ කවියෙක්. එයාට හොඳට ලස්සනට කවි ලියන්න පුළුවන් කෙනෙක්. එයාටත් කලා දේවල් වලට යත් යොමු වෙලා තියෙනවා.
රංගපාන වමනාවකුත් තිබුණා. කඳපළ කුමාරතුංග මහත්මයාගේ චිත්‍රපටයක රංගපෑවා. ටෙලිනාට්‍යයක රංගපෑවා. තාත්තා ඉන්න කාලේ. ඉතින් මේ ඒ කවි තරංගවලටත් මම පාසල් ජීවිතයේදී ගියා. ඒ වගේ නොදිනවා. නමුත් ඒ කාලේ අර ඇක්ටිව් නේ ඩාන්සින් පැත්ත. හැමතිස්සෙම ගුරුවරු පවා මේ ගායනා තරඟ වලට ගත්තේ නැහැ. සංකා එන්න ඩාන්ස් කරන්න කියලා. ඔව් ඩාන්සින් පැත්තටම තමයි. ඔබ වැඩි අවධානය යොමු කරේ උඩරට නර්තනයට. ඔව්. අපේ මහනුවර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් තියෙන්නේ උඩරට නැටුම් නිසා. උඩරට නැටුම් තමයි විශේෂ වුණේ පැත්තට. ඒ පැත්තෙන් තමයි පාසලේදීත් අපිට මූලික දුන්නේ. මොකද අපිට O level exam වලටත් තිබුණේ උඩරට නැටුම් සම්බන්ධයෙන්. එහෙම තමයි ඉතින් ඒ ටික ගෙවුනේ. මම සංකාගෙන් ඇහුවා සංකා අපිට බැයිද රටට පණිවිඩයක් දෙන්න. ඔබට දැන් ජීවිතේ ඔබේ තිබ්බ දක්ෂතා ඔබ අපි කියන්නේ අර අපි ඉස්සර නම් කියන අම්මලා තාත්තලා ජීවිතේ දරුවෝ වෙනුවෙන් දිය කරලා අරිනවා කියලා. ඒ වගේම තමයි ඇයත් ඒ වගේම ඇගේ වගකීම් වෙනුවෙන් විශේෂයෙන් අම්මා තාත්තගේ කැමැත්ත වෙනුවෙන් ඇගේ ආසාව ඇගේ කැමැත්තකට යන්න තිබ්බ තැන සමහරට ඇය නර්තනය හදාරලා විශ්වවිද්‍යාල කියන සමහරට ඔබ අද විශ්වවිද්‍යාල ආචාර්යවරියක් කතිකාචාර්යවරියක් වෙන්න පුළුවන් නර්තනය සම්බන්ධයෙන් බොහොම ජනප්‍රිය ගුරුවරයෙක් වෙන්න තිබ්බ සමහර විට. නමුත් ජීවිතයේ සමහර දේවල් ලියවෙන විදිහ වෙනස්. සංකට තියෙන අත්දැකීමත් එක්ක ඔබ ස්ට්‍රෝං නේ. ඔබ හරි ඔබ නංගිවත් හොඳ තැනකට ගෙනල්ලා ඔබත් ඔබේ දරුවන්වත් හොඳ තැනකට ගෙනල්ලා ඔබත් හරි සතුටින් ඉන්නවා. හැබැයි ඔහොම වෙච්ච ගමන් ජීවිතේ මිනිස්සු කරන්නේ මේ ජීවිතේ වැටෙන එක. මට නැති වුණා, මගේ දේවල් නැති වුණා, මට මෙහෙම නැති වුණා. සමහර අය සුයිසයිඩ් කරගන්නවා, සමහර අය මානසිකව හිතලා ලෙඩ්ඩු බවටපත් වෙනවා, අඩු වයසින් නැති වෙලා යනවා. සංකට පණිවිඩයක් විදිහට ඔබ මොකද හිතන්නේ ජීවිතේ තමන්ගේ හීන බොඳ කරගෙන යන ගමන ඔබ ඒක හොඳක් විදිහට දකින්න නරකක් විදිහටද? තමන්ගේ හීන බොඳ කරගෙන ගමනක් යනවා නම් අපි දරුවෝ වෙනුවෙන් යම්කිසි කාලයක් එකට කැප කරාට කමක් නැහැ. නමුත් ඒ හීන බොඳ කරන්න එපා. ඒක කවදා හරි දවසක එළියට ගන්න මැරෙන්න කලින්. ඒක තමයි ඉතින් මට කියන්න තියෙන්නේ ඇත්තටම. අම්මලා තාත්තලාට මොකද්ද කියන්න තියෙන්නේ? අම්මලා තාත්තලාට කියන්න තියෙන්නේ විශේෂයෙන් දරුවන්ට යන්න තියෙන ගමන නිදහස දෙන්න. එයාලට අවශ්‍ය දේ තෝරගන්න දෙන්න. එතනදි මේ රස්සාවල් තියෙනවාද ඒකෙන් සල්ලි හොයන්න පුළුවන්ද කියන එක නෙවෙයි ජීවිතය කියන්නේ. මං හිතන්නේ ආත්ම තෘප්තිය. සල්ලි හොයන මාර්ග තියෙනවා ඕන තරම්. නමුත් ආත්ම තෘප්තිය සල්ලි වලට හම්බ වෙන්නේ නැහැ. ඒක මැරෙන මොහොතේ මං හිතන්නේ දැන් මම මොනවාද කරේ කියන එක. මං කියන්නේ සින්දු කියන එක නටන එක ඒකම නෙවෙයි අපි එක එක්කෙනාගේ ආශා කැමැති දේවල් විවිධාකාරයිනේ. ඒ දරුවන්ට අවශ්‍ය දේ. දැන් කාලය ඇවිල්ලා තියෙනවා. දැන් නිවාඩු පාඩුව හොඳට තියෙනවා. ඉන්න පුළුවන්කම තියෙනවා. ඔබ වෘත්තියක් විදියට යම් කිසි දෙයක් කරගෙන යනවා. අපි ඉගෙන ගන්නට කියලා ඊට පස්සේ අපි කලා ලෝකයේ තොරතුරු ගැන කතා කරමු. මම දැන් මන් දරුවොත් එක්ක කටයුතු කරගෙන යන අම්මා කෙනෙක්. සිංගල් මාම් කෙනෙක්. ඉතින් මේ මගේ නංගිගේ මට ලොකු සහයෝගයක් හම්බ වෙනවා. ඒ අතරේ මං පොඩි ව්‍යාපාරයක් කරගෙන යනවා. මං ගෙදර කේක් හදනවා. ඒ කටයුතුත් කරනවා. ඊට අමතරව මං මගේ රට ඉන්න මිතුරයන්ට මං කෑම යවනවා. ගොඩක් අයට දැන් පිටරට තියෙනවානේ අපි ගිහාම පිටරට අපිට ගොඩක් වෙලාවට දැන් ඔය shops තිබුණත් ලංකාවේ කඩ තිබුණත් අපිට ආස විදිහට කෑම ටිකක් ගන්න විදියක් නැහැ. දැන් අපිට ඔය හුරු පුරුදු දේවල් ටිකක් තියෙනවා නේද? පොලොස් අච්චාරු නැත්තම් අච්චාරු එහෙම නැත්තම් එහෙම අපි ආස කරන කෑම වීම තියෙනවා. ඉතින් ගෙදර හදනවා වගේ රසටම සංකට ඒව හදන්න පුළුවන් හින්දා මම හිතන්නේ ලොකු ඉල්ලුම් ප්‍රමාණයක් තියෙනවා. අපි Facebook එක Instagram එක සහ ඒවැ දුරකථන අංකත් ඇති අපි ඒවත් මතක් කරමු. පිටරට ඉන්න කෙනෙක් නම් ඔබට කියලා ඕඩර් එකක් දාගන්නේ කොහොමද? ඒ කෑම සහ ඔබට කේක් පවා ඔබට අවශ්‍ය විදිහට ලංකාව පුරා ඉන්න අයට හදාගන්න පුළුවන්කම තියෙන හරි ලස්සනයි. ඒවත් එහෙමම තමයි. අපි මේ page එකයි phone numbers විස්තර කියමු. ට්‍රේඩ් කාර්ඩ් මගේ Facebook page එක Instagram එකෙත් මම ට්‍රේඩ් කාර්ඩ් නමින්මයි. මගේ phone number එක 071 322 83 76. කේක් සදාන විශේෂයෙන් පිටරට ඉන්නට ඒ නම්බර් එකේම WhatsApp ඉන්නවනේ. WhatsApp එක. අපි තව පාරක් මතක් කරමු. phone number එක 071 322 83 76. සාමාන්‍යයෙන් වැඩිපුරම මොන වගේ orders දෙන්නේ කෑම වලින් ගත්තොත් එහෙම? කෑම වලින් ගොඩක් එන්නේ මගේ අර රටකජු හාල් මැස්සන් එකට බැදුමට එනවා. එතකොට chili paste, බම්බටු මොන්ජු,
සිංහල කෑම වලට තමයි ලොකු ඕඩර් එකක් තියෙන්නේ අපේ සාම්ප්‍රදායික සිංහල කෑම වලට. මොකද ඒගොල්ලෝ කියන්නේ එහෙ ඒවා තියෙනවා. තිබුණා වුණත් අර ඒ රසට අපිට හදා ගන්න අමාරුයි. සමහර අපේ තියෙන දේශීය කුළු බඩු වල රස එහෙ නැහැ. ෆ්‍රෙෂ් නැහැ. එහෙම කියලා. මගේ මිතුරියන් ඇත්තට මගේ රට ඉන්න මිතුරියන්ගෙන් මට ලොකු සහයෝගයක් තියෙනවා. ඒගොල්ලන්ගේ පවුල් වල අයට කියලා, ඒගොල්ලන්ගේ යාළුවාට කියලා ලොකු සහයෝගයක් දෙනවා. අපි මේ ස්පෙලිංග්ස් කියමුද පොඩ්ඩක් මේ ඔබට දැන් තිරේ මම දකින්නත් අවස්ථාව තියන්නම් මේ කොහොමද පේජ් එකේ කියලා? ට්‍රීට් කාඩ් නේ. කාට් ට්‍රීට් කාඩ්. හරි ට්‍රීට් කාඩ් ඔන්න ඔබ දැන් දකිනවා. ඔන්න ඔය මේ පේජ් එකට තමයි ලයික් කරන්න නැත්නම් ඔබට අවශ්‍ය දේවල් ඉල්ලුම් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔය බිස්නස් එකත් කරගෙන යනවා, එදිනෙදා ජීවිතේ කටයුතුත් කරගෙන යනවා. දැන් වෙලාව හම්බෙලා තියෙන හින්දා සංකා හිතනවා මට මිස් වෙච්ච මගේ ජීවිතේ මම ආයෙ පටන් ගන්න ඕනේ කියලා. දැන් ඩාන්ස් කරන්න දැන් බැහැනේ. දැන් සිං කරන්න හැබැයි පුළුවන්කම තියෙනවා. මොනවාද මේ පැත්තෙන් තියෙන ප්ලෑන්ස්? මම කව එකක් කරන්න හිතාගෙන ඉන්නවා. තව ඉස්සරහට ඉතින් ඒකත් එක්කම මට ඉස්සරහට යන්න පුළුවන් අවස්ථා හදාගන්න මම උත්සාහ කරනවා. විශේෂයෙන්ම අපි ආරාධනා කරන මියුසික් ෆීල්ඩ් එකේ ඉන්න අය ඉන්නවා නම් විශේෂයෙන්ම සංකටයේ හැකියාව ලකුවටම තියෙනවා. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා දැන් ලංකාව වෙනස්නේ පිටරට වගේම දැන් සෝෂල් මීඩියා වල ගොඩක් පවර්ෆුල්. ඉතින් ඒ අවස්ථාව දෙන්න කැමති මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා නම් ඔන්න සංකව සම්බන්ධ කරගෙන ලස්සන වැඩක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කව එකත් කරන අතරතුරේ එතකොට සාමාන්‍යයෙන් ලංකාවේ කලාවට තියෙන තැන ටිකක් වෙනස් අර කිව්වා වගේ. ඔබට මොකක්ද ඒ ගැන දැන් අපි බැලුවොත් ලොකු කලාව තමයි අපේ ජීවිතේ මැරෙනකන් අපිට ඕන කරන්නේ විනෝද වෙන්න සතුටු වෙන්න. ඔබ මොකක්ද ඒ ගැන මේ සමාජයට දෙන්න තියෙන පණිවිඩය ඔබට? දෙන්න තියෙන පණිවිඩේ විශේෂයෙන් දරුවන්ට. දරුවෝ කැමති දේ කරන්න දෙන්න. පුංචි කාලෙම ඒගොල්ලෝ පටන් ගන්නවා. මොකක් හරි අතට අහුවෙන එකක් අරගෙන බිත්තිවල අඳින්න. Tamanට ඇහෙන වචනේ කියන්න ඒගොල්ලෝ කතා කරන්න බැරි වයසේදී දරුවන්ට තියෙන ඒගොල්ලෝ හදාගත්ත සින්දු. ඒ තමයි යාළගේ ඉස්සරහට එන ඒ මං හිතන්නේ පර්ෆෝම් එකයි. මම දකින්නේ ඒක චූටි දරුවෙක්ගේ. අර එයාලගේ තාලයක් තියෙනවා. ඉතින් සමහර ගෙවල් දැන් අපි මන් දන්නවා ඒව පොඩි කාලෙම නවත්තන අයත් ඉන්නවනේ. දැන් ඇත්තම කිව්වොත් මං පාසල් මේ වලට චෝදනා කරනවා නෙවෙයි ඉන්ටර්නැෂනල් දාන්න ඕනේ මගේ ළමයා මෙතන ඉන්න ඕනේ. දැන් අම්මලා පොඩි කාලේ ඉඳලම ටියුෂන් මම හිතන්නේ ග්‍රේඩ් 1 ඉඳලම ටියුෂන් යවන ළමයිත් ඉන්නවා. ඉතින් ඒකෙන් තමයි අර ළමයින්ගේ තියෙන ඒ හැකියාවන් මේ නැති වෙන්නේ කියලා මං හිතනවා. ඒක තමයි දෙන්න ඕනේ එයාගේ ඇඟෙන් එන එක එයාට එළියට ගන්න දෙන්න කියන එක. ඉතින් ලංකාවේ තියෙන මම මේක සාමාන්‍යයෙන් අපේ ආටිස්ට් කෙනෙක් ආවත් විශේෂ ගහන ප්‍රශ්නයක්. ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි කියලා ඔබ හිතනවද? නැත්නම් ඒකේ වෙනසක් දැන් ඔබ පිටරටත් යාළුවොත් එක්ක නිතර කටයුතු කරන ඔබ දකින්න ඇති පිටරටවල විශේෂයෙන් පොඩි ළමයින්ට කියන්නේ ස්කූල් යුනිෆෝම් එකක්වත් සමහර ලාවට නෑ. ඒගොල්ලෝ කැමති ඇඳුමක් තමයි ඒගොල්ලෝ කින්ඩර්ගාඩන් ඇඳගෙන යන්නේ. එහෙම ඒගොල්ලන්ට ෆ්‍රීඩම් එක තියෙනවා. ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය විශේෂයෙන්ම මේ අපිට සිලබස් එකක් ඇතුළෙම අපි විහිර කරලා තියෙන එක මොන විදිහටද ඔබ දකින්නේ? ඒක දෙආකාරයි. එක පැත්තකින් හොඳයි. එක පැත්තකින් නරකයි. හොඳ පැත්තක් තියෙනවා. මොකද මම දන්නේ මේක හැම රටේම මෙහෙම නොවෙන්න පුළුවන්. මගේ ළඟම හිතවතියක් ඉන්නවා UK වල. ඇගේ දරුවන් එයා අරගෙන ගියත් බොහොම පුංචි කාලේ. නමුත් ඒ දරුවෝ දෙන්න පොඩ්ඩක් සිංහල කතා කරන්න අමාරුයි. ඒක පොඩි කාලෙම ගිය නිසා. ඒ වුණාට ගලප සිංහල කතා කරන්න දෙන හරි ආසයි. ඒ දෙන්නගෙන් මම දැක්ක දෙයක් තියෙනවා. ඒ දෙන්න හරිම ලාංකීය විදිහට හැදිච්ච දරුවෝ දෙන්නෙක්. එයාලා මගේ යාළුවා කියනවා එහෙ ළමයි හරිම නරකයි කියලා. ඒගොල්ලන් UK ලන්ඩන් ඉන්නේ. මට නිතරම කියනවා පාසල් ඇරිච්ච වෙලාවට මම එළියට යන්නවත් කැමති නෑ. ළමයි හරිම කලහකාරී වාහන වලට ගහනවා කඩවල වල කෑම බලෙන් ගන්නෙ නෑ. ඔව්. සල්ලි දෙන්නේ නැහැ. එක්කෝ මේගොල්ලන් සල්ලි දීලා ගන්න වෙලාවට ඒගොල්ලන්ගේ සල්ලි වලට උදුරලා කෑම ගන්නවා. යා කැමැතිම නැති දෙයක් තමයි ඉස්කෝලේ යන වෙලාවට එළියට යන්න. ඉතින් මං ඒක දකිනවා මං දන්න එක හැම රටේම නැතුව ඇති. මං ඒක දකිනවා අපේ රටේ මොනවා වුණත් අදටත් යම් තාක් මට්ටමින් අපේ දරුවන්ට ඒ සංයමය තියෙනවා. අපේ පාසල් දරුවෝ කලහකාරී අවස්ථා තියෙනවා. 75ක් විතර නැහැ. ඔව්.
සාමාන්‍යයෙන් ගොඩක් දරුවා හොඳයි. ඒ පැත්ත හොඳයි. විෂයන් අනුවත් විෂයන් තෝරගනිද්දී තියෙන නොගැලපීම් තියෙන විෂමතා තියෙනවා. විශේෂයෙන් උසස් පෙළට තෝරගනිද්දී විෂමතා තියෙනවා. මොකද දක්ෂ දරුවන්ට තමන්ට ආසක දේ විෂයන් නැහැ. ගොඩක් අඩුයිනේ දැන් තියෙනවා. ඒක එකක්. විෂයන් තෝරගනිද්දී ඒක තියෙනවා. අර පැත්තෙන් සමාජයේ මට්ටමින් සහ දියාවෙන් ආකල්ප වලින් අපේ දරුවා මං හිතන්නේ ලෝකෙ ඉස්සරහින් ඉන්නවා. පොසත්. දැන් මේ පොඩි කතාවකට එන්න ඕනේ ඔබ ෆැමිලි ලයිෆ් එකක් එක කාලය ගත කරපු වසර 15ක් පොඩි කාලයක් නෙමෙයි. එහෙම හිටපු කෙනෙක් විදිහට ලංකාවේ ඉස්සර ඉඳලා අම්මලට දුවෙක් ඉන්නකොට තාත්තලට දුවෙක් ඉන්නකොට ලොකු බරක් තියෙනවා. මේ දුවට කවදා හරි කසාද ජීවිතයට ගියාට පස්සේ දුවට හම්බෙන අනිත් අම්මා මං පෞද්ගලික වාසන හැම නැන්දම කියන නම පාවිච්චි කරන්නේ. හැබැයි අපි හරිම අඩුවෙන් තමයි දැකලා තියෙන්නේ නැන්දම්මයි ලේලී අතරේ ප්‍රශ්නයක් නැතුව සතුටින් ජීවත් වෙනවා. මොකද ස්වාමි පුරුෂයා සමහර වෙලාවට අසරණ වෙනවා බිරිඳගේ පැත්ත ගන්නද අම්මගේ පැත්ත ගන්නද කියලා. නමුත් පෞල් ජීවිතවල ගොඩක් අසාර්ථකත්වයට හේතු වෙලා තියෙන්නේ ලංකාවේ දැන් හොයාගෙන ගියත් ඩිවෝස් වලට හරි කොහොම හරි ඒකටත් පොඩි අදාළත්වයක් තියෙනවා. මේ නැන්දම්මාගේ ලේලියගේ කතාව ගැන සහ දැන් අපිට සමහර පැත්තකින් විවිධ කාන්තාවෝ ඉන්නවා. දැන් ඔබ ක්‍රියාශීලී කෙනෙක් වෙන්න පුළුවන්. දැන් හැමෝම බිම බලාගෙන දිගට ඇඳගෙන හැම ඉන්න අයම නෙමෙයි කාන්තාවෝ කියන්නේ. විවිධයි විවිධාකාරයි. එතකොට අපිට ගියාම වෙන චරිතයක් රඟපාන්න වෙනවා නම් ඒ පවුල ඇතුලේ. මට අර කිව්වා වගේ මම වෙන්න බැරි නම් මම හිතනවා එතන ගැටලුවක් තියෙනවා. ඔබට දැකලා තියෙන එක්ස්පීරියන්ස් එකයි එළියේ කතා වෙන දේවල් ඔබ දැකලා ඇති. දැන් ඔබේ දුවත් විවාහකයි. මම මේ කාටවත් චෝදනාවක් එල්ල කරන්න හිතනවා නෙමෙයි. කොහොමද නැන්දම්මා ලේලිය කියන දෙදෙනා අතර තියෙන හිතවත්කම හරියට හදාගන්න ඒ දෙදෙනාටම තියෙන වගකීම් පද්ධතිය ඔබ මොන විදිහට දකින්නේ? ඔව් මම බොහොම අඩු වයසින් විවාහ වුණේ. වාසනාවකට මගේ නැන්දම්මා නම් බොහොම හොඳ කෙනෙක්. ඇත්තම කිව්වොත් හොඳයි. ගැටලු තිබ්බේ නැතුව නෙවෙයි. නමුත් ඇය තේරුම් ගත්තා මම ආවේ පොඩි වයසින් කියන එක. ඇත්තම කිව්වොත් මං කිසිම කෑමක්වත් හදන්න දන්නේ නැහැ විවාහ වෙනකොට. මගේ නැන්දම්මා මට සියලු දේ කියලා දුන්නා. ඒ දේ මට හම්බ වුණා. අපි අතර ප්‍රශ්න තිබුණේ නැති තරම්මයි. ප්‍රශ්න ඇති වුණත් ඉවසගෙන ඉන්න එකත් මට පොඩි කාලේ ඉඳලා පොඩ්ඩක් මං හැම කවුරු හරි එහෙම වෙනවා නම් මං ටිකක් ඉවසගෙන ඉන්න බලනවා. එහෙම පුරුදු වුණා. ඇත්තටම ලොකු ප්‍රශ්න ඇති වුණේ නැහැ. මගේ නැන්දම්මගෙන් නැහැ. මගේ නෑනගෙනුත් නැහැ. ඇය බොහොම තාමත් මාත් එක්ක ඉතාම සුහදයි. මම ආදරෙන් මතක් කරනවා මගේ නෑනා. ඇය තාම මගෙත් එක්ක ඉතාම සුහදයි. ඉතින් මේ මට හම්බුනේ නෑ ඇත්තට මේ ප්‍රශ්න. නමුත් ඔබතුමා කිව්වා වගේ ඒක තියෙනවා නැත්තේ නෑ. මම දන්න දේවල් තියෙනවා. දන්න අපේ සහෝදරයන්ට සිද්ධ වෙලා තියෙනවා. නැන්දම්ම ඇඟිලි ගැසීම නිසා පෞල් ජීවිතේට විවාහයට ඉදරලා ගිය අවස්ථා තියෙනවා. බොහොම තියෙනවා. සමහරක් වෙලාවට ඔකේ තව පැත්තක් තියෙනවා. දැන් නැන්දම්ම විතරක් නෙවෙයි මාමා. එහෙම ප්‍රශ්නක් තියෙනවා. ඉන්වෝල්ව්මන්ට් එක. එහෙම ප්‍රශ්නක් තියෙනවා. ඒ විවාහ වලට අනවශ්‍ය විදියට ඇඟිලි ගහන්න ගියාම මාමාගෙන් වෙන ප්‍රශ්නක් තියෙනවා. සමහර ඉන්නවා සමහර පුතාලා අම්මට හැමදේම කියන්න ගිහිල්ලා ප්‍රශ්න හදාගෙන අම්මත් ඒවා හැමදේම කියන්නේ කන බොන එක පවා කොහෙද යන්නේ මොනවද කරන්නේ දවසේ සියලුම කාලසටහන දෙන්න ඕනේ. ඔව් ඒක ඇත්තටම අනවශ්‍යම දෙයක්. අනවශ්‍යම දෙයක් ඒක. මේ අපිත් දැනගන්න ඕනේ ඇත්තටම අපේ දරුවොත් විවාහ වුණාම ඇඟිලි ගහන්න නැතුව ඉන්න. ඒක තමයි පටන් ගන්න. අපිට හම්බුණා නම් ඒදී අපිත් ඒක කරන්න යනවා. මං හිතන්නේ එහෙමයි. දැන් මගේ නැන්දම්ම එහෙම අනවශ්‍ය විදිහට එහෙම බලපෑම් කරලා නැහැ. මමත් මගේ දුවට නම් මං කිසිම බලපෑමක් කරන්නේ නැහැ. මේ මං දවසකට කෝල් එකක් ගන්නෙත් එකක් විතර අත්‍යවශ්‍ය වුණොත් විතරයි. අයිට ඇගේ ජීවිතේ ගෙවාගෙන යන්න ඉඩ ප්‍රස්තාව ලබනවා. එයා කෝල් කරලා අම්මි මට අනේ මං එනවා මේවා ගෙදරද කියලා ඇහුවොත් තමයි
දවස් මගෙන් මං කෝ ඉන්න පොඩ්ඩක් මං ගමනක් යනවා. ඇත්තටම මේගොල්ලන් දන්නේ නැහැ මම මේ ආවා කියලා. කියලා. මම ආරාධනා කරන්න හේතුව ඇයට මම විශේෂයෙන්ම ඔබට කිව්වා වගේ මේ අපි ජීවිතේ ජීවත් වෙනකොට අපිට සමහර දේවල් යුතුයකම් වගකීම් වශයෙන් කරන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට එහෙම නොකලත් අපි ජීවිතේ යන ගමනත් එක්ක සමහර දේවල් අපිට කරගෙන යන්න සිද්ධ වෙනවා. දැන් සංඛා සමහර විට ලංකාවේ තරුණ වයසින් ලංකාව තුල ජයග්‍රහණය කළ බොහොම ජයග්‍රාහී ගායන ශිල්පිනියක් එහෙම නැත්නම් නර්තන ශිල්පිනියක් වෙන්න තිබ්බ අවස්ථාව ඇයට ගිලිහෙන්නේ ලංකාවේ තියෙන සමහර සංස්කෘතිකමය කාරණා හින්දා ලංකාවේ අපි හුරු පුරුදුකම් හින්දා යන පැවැත්මක් තියෙනවා. ඒ විදිහින් හින්දා වෙන්න පුළුවන්. අර කිව්වා වගේ දැන් ඇත්තටම සංක දැන් අපි සමතන කාන්තාවන් විදිහට ඉල්ලුවේ නැතත් නිසිතන ගැන බලාපොරොත්තු වෙන කාන්තාවක් විදිහට අපි දකින ලංකාවේ බොහෝ දෙනෙක් කාන්තාව රැකියාවන් කරනවා. ගොඩක් වෙලාවට ලංකාවේ දැන් දෙන්න රස්සාව කරන්නේ නැතුව ජීවත් වෙන ළමයි බලන්න තමාරුයි. දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. අපේ කාලයක් තිබුණා කාන්තාව රස්සාවක් කරන්න හොඳ නෑ. ඇය පවුලේ ගෙදර ඉන්න ඕනේ, යුතුයකම් වගකීම් කරන්න ඕනේ, දරුවෝ බලන්න ඕනේ, මහත්තයාගේ වැඩ කරන්න ඕනේ. එහෙම කාලයක් තිබුණා. ඒ කාලේ අසාධාරණයට ලක් වෙච්ච කාන්තාවන් මෙච්චරයි කියලා කවුන්ට් කරොත් මම හිතන්නේ ඒ එක්ස්පීරියන්ස් එක සංකටක් තියෙනවා. ඒ නිසා ඒ ගැන ඔබ මොන විදිහටද දකින්නේ මේක සාම්ප්‍රදායික ක්‍රමයක් විදිහට පැවතගෙන ආවත් ඒකෙන් යම්කිසි ආකාරයක කාන්තාව පීඩාවට පත් වෙනව නෙවෙයිද? පීඩාවට පත් වෙනවා. Taman ඉන්න තැන අනුව. එහෙම නැති කෙවලුත් තියෙනවා. මං හිතන්නේ ඒ කාලේ වුණත් හැමෝටම මේක උනේ නැහැ. මොකද මම එකක් දැක්ක මගේ අම්මට එහෙම වෙලා තිබ්බේ නැහැ. එතකොට මගේ අම්මා ඒ කාලේ ඇත්තට මගේ තාත්තව හම්බ වෙලා තිබ්බෙත් ඒ දෙන්න එක රැකියාවක් කරන එක මාන්සයකදී හම්බ වෙලා තියෙන්නේ. මගේ අම්මා ඒ කාලේ ඔය රජය මගින් දීපු පුහුණුවේ කාන්තාවන්ට මැහුම් ගෙතුම්. ඒ සියලුම දේ අය ඉගෙනගෙන තිබුණා. ලොකු දක්ෂකම් ගොඩක් තිබුණා. ඇත්තට එයා දන්න දේවල් වලින් අපි නම් චුට්ටක්වත් දන්නේ නැහැ කියලා මට හිතන වෙලාවකට. එහෙම බලද්දී ඒගොල්ලන්ට ඒක ඒ නිදහස හම්බෙලා තිබුණා. මොකද මගේ අත්තම්මා මේ එයා හොස්පිටල් එකේ වැඩ කරේ. වැඩ කරපු කෙනෙක්. ඒතකොට එයා රැකියාවක් කරලා තියෙනවනේ. ඔව්. කියන්නේ මගේ සීයා ඒකට ඉඩ දීලා තියෙනවා. ඔව්. අපිට ඊට අවුරුදු ගානකට කලින් වුණාට බලාගෙන ගියාම ඒ කාලේ තමයි ඒක වෙන්න තිබුණේ. නමුත් ඒක වෙනස් වෙලා තියෙනවා. ඉතින් මම අන්න ඒකයි. එතකොට කොයි කාලෙද මේක උනේ නැත්තේ කියලා හිතාගන්න බැරි අවස්ථාවකුත් තියෙනවා. අන්න ඒකයි මං හිතන්නේ ඒක අවස්ථාවෙන් අවස්ථාවට සහ ඒ අපිට හම්බෙන කුටුම්බයත් එක්ක වෙනස් වෙනවා කියලා මං හිතනවා ඒක. ඒක දැන් වෙනස් වෙලා තියෙන එක ගොඩක් හොඳයි. දැන් ගෑනු ළමයි ගොඩක් දක්ෂයි. ගෑනු ළමයි හොඳට ඉගෙන ගන්නවා. ඒක මටත් අත්දැකීමක් තියෙනවා. මොකද මගේ නංගි විශ්වවිද්‍යාලයක ගන්නන නිසා එයත් කියනවා ගෑනු ළමයි හරි දක්ෂයි කියලා. ඒ ළමයි අපේ ගෙවල් වලට එනකොටත් අපි ඒක දකිනවා. පිරිමි ළමයි දක්ෂ ගෑනු ළමයි නතර කරන්නෙත් නැහැ. එහෙම අවස්ථාවක් මං හිතන්නේ නැහැ. මොකද පිරිමි ළමයි නතර කරොත් ගෑනු ළමයි පිරිමි ළමයිත් එක්ක තියෙන සම්බන්ධය නවත්තනවා. එච්චර ස්ට්‍රෝං වෙලා තියෙන්නේ. ඔව්. එච්චර ස්ට්‍රෝං වෙලා මං දකින්නේ ඒක. එහෙම එපා කියන එකේ එල්ලිලා එතන ඉන්න ගෑනු ළමයි මං හිතන්නේ ආදරේ සම්බන්ධිනුත් නෑ. ඔව් දැන් ඩිසිෂන් ගන්න එක හරි වෙනස් වෙලා තියෙනවා ජෙනරේෂන් එකත් එක්කනේ. එහෙම වෙනසක් තියෙනවා. එහෙම වුණාම නම් ඒ පිරිමි ළමයව අතාරින මට්ටමක ඉන්නවා දැන් ගෑනු ළමයි. ඇත්තට මේක හොඳයි. මොකද එහෙම වෙන්න අවශ්‍ය නැහැ. අපි එක තැන හිර වෙන්න අවශ්‍ය නැහැනේ. ඒ නිසා මම දකින්නේ දැන් සමාජය හොඳයි. දැන් ගෑනු ළමයින්ට ලොකු නිදහසක් තියෙනවා. තමන් කැමති රැකියාවක් තෝරගෙන බොහොම ගෑනු ළමයි දැන් හොඳ රැකියා කරන්න පෙළඹිලා තියෙනවා. ඇත්තම කිව්වොත් ගෙවල් වල ඉන්න කෙනෙක් නැති තරම් දැන්. ඔව්. ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක්. අර තමන්ට හම්බ වෙන්න නිවස අනුව තමයි මම දැක්කේ මට වෙච්ච දේත් එක්ක වෙනස් වෙන්නේ. ඒ නිවසෙන් ලැබිච්ච දේවල් හින්දා තමයි ඇයට ඇගේ ඒ කාලය පසුතැවීමක් ඉතුරු කරන්නේ. හැබැයි මං හිතනවා ඒකෙන් ඔබට ඉන්ස්පිරේෂන් එකක් හම්බ වෙනවනේ. මම මේක හංගන් ඉන්න ඕනේ නැහැ. මං දවසක එළියට දාන්න ඕන කියලා. ඒ හින්දානේ අද ඉන්න සංකා අයන්ති අපේ පිටිය බී වෙන්නේ නැත්තම් එහෙම වෙන්නේ නැහනේ. ඉතින් කලා ලෝකයේ ගැන මොනවද තියෙන ඉතිරි හීන? දැන් ඒක සින්දුවක් කරලා
කව එකක් කරලා අපිට තව ඉස්සරහට යන්න පුළුවන්, කලාව පැත්තෙන් ඉදිරියට යන්න පුළුවන්. ඔබට සංගීතය නැවතත් ඉගෙන ගන්න අවශ්‍ය නම් ඔබට ඒක කරන්න පුළුවන්. සහ නර්තනයට තිත තියන්නත් බෑ, වයස ටිකක් ගියා කියලා ඉතින් නටන්න නැතුව හිටියත් ඔය ඇඟේ තියෙන මේ ලේ වෙනස් වෙලා නෑනේ, නහර වෙනස් වෙලා නෑනේ. කොහොමද ඉතින් ඩාන්සින් එළියට එන තැන් ගෙදෙද්දි එහෙම සින්දුවක්වත් දාලා නටන්නේ නැද්ද? මෙහෙමයි අපේ පවුලේ අපේ කාගේ හරි අපි උපන්දිනයක් හරි එහෙම සමරන අවස්ථාවක සහ අපේ හිතවතුන් පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ත් එක්ක අපි එකතු වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට අපි ඒ පරිමේක විඳිනවා. ඒ හැමදේම සින්දු කියන නටන ඔක්කොම විඳිනවා. ගායනයේ පැත්තෙන් නම් මං කව එකක් විතරක් කරලා විතරක් නෙවෙයි. මං ආයේ තව දෙයක් ආසයි. මං වගේ මෙහෙම හීන එළියට එන්න කැමති කට්ටිය, ගන්න කැමති කට්ටිය, හිර කරගෙන ඉන්න කට්ටිය එකතු වෙනවා නම් එතනින් මොකක් හරි දෙයක් පටන් ගන්න. මං හිතේ යටින් මේක හිත මේක සංකට යෝජනා කරන්න ඕනේ කියලා හිත ඉන්නකොට තමයි සංකමට එක කිව්වේ. ඉතින් ඒ සංකල්පය ඉදිරිපත් කරන්නකො අපිට පුළුවන් ඒ ඉදිරියට යන්න ඒ දේ කරන්න. මොකද ඔබ බොහොම ශක්තිවන්ත කාන්තාවක්. ඔබ ලංකාවේ දැවැන්ත තැනක ඉන්න ඔබේ සහෝදරිය ඒ කාලේ ශිෂ්‍යත්ව ලියලා පොඩි වයසක් වෙච්ච අයව ඔබ දීර්ඝ ගමනක් අරගෙන ඔබේ දුවට හොඳ අම්මා කෙනෙක් වෙනවා. සහ ඔබත් අද වෙනකොට තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන තමන්ගේ කලා ලෝකයේ අවශ්‍ය දේවලුත් සපයගෙන ලොකු දුර ගමනක් යන්න හිතනවා. ඉතින් ඔබ ඇත්තටම ශක්තිවන්ත කාන්තාවක්. ඔබට පුළුවන් එහෙම ජීවිතේ මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරි අයට ශක්තියක් වෙන්න යාත් එක්ක එකතු වෙලා යමක් කරන්න අපි කියමු ඒ ගැන. ඔව් ඒක තමයි මටත් කියන්න ඕනකම තියෙන එකයි. මම විතරක් නෙවෙයි. මෙහෙම ඉන්න අය ඉන්නවා. රැකියාවල් කරන අයත් ඉන්නවා මේකට එන්න මොකක් හරි තමන්ගේ තියෙන ටැලන්ට් එකක් ගේන්න කැමති කට්ටිය. ඉතින් එහෙම අය එකතු වෙලා මොකක් හරි එක්ක සොසයිටි එකක් හරි එහෙම හදාගෙන ජනප්‍රිය වෙන්නම නෙවෙයි, අපි මොනවා හරි දෙයක් අපි සතුට වෙන්න පුළුවන් දෙයක්. ජනප්‍රිය වෙලා යන්න නෙවෙයි, සල්ලි හොයන්නත් නෙවෙයි. මට මේක පුළුවන්, මම මේක කරා කියලා මම අර තමන් සතුට වෙන්න තැනකට එන්න පුළුවන් අය ඉන්නවනම් එහෙම එකතු වෙන්න මම යෝජනා කරනවා. සංඝ කියන්නේ තමන්ගේ පාසල් කාලේ නර්තනයේ ඉහළින්ම හදාරපු කෙනෙක්. ඒ ගැන හොඳ ඉගෙනීමක් තියෙන කෙනෙක්. සහ ඒ හරහා ජයග්‍රහණ ලබා ගත්ත කෙනෙක්. අර කිව්වා වගේ සාමාන්‍ය ලංකාවේ අපි සාම්ප්‍රදායික ක්‍රමයට අනුව කාන්තාවක් විවාහ වෙන්න ඕනේ, දරුවෝ හදන්න ඕනේ, පවුලට ඕන විදිහට ඉන්න ඕනේ. ඉතින් ඒ හැම දෙයක් එක්කම ඇයට ඇගේ හීන බොඳ වෙලා ගියත් අද ඒ හීන එකින් එක ඇය හැබෑ කරමින් යනවා, හැබෑ කර ගනිමින් යනවා. ඉතින් අලුතෙන් කරන්න ඉන්න සින්දුව ගැන අදහසක් දෙන්න කැමති නැද්ද? මගේ යාළුවෙක් තමයි මට අයිඩියා එක දැම්මේ කරමු කියලා. තාම මට එයා ඒක දුන්නේ නැහැ. තාම පොඩි ප්‍රාථමික මට්ටමේ තියෙන්නේ. හරි. ඒ කර්තව්‍ය සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ අතරේ මම යෝජනා කරනවා කෙනෙක්ට අපේ ආදරණීය සහෝදරයෝ ගොඩක් ඉන්නවා මගේ යාළුවෝ. ඉතින් ඒ අයට පුළුවන් ලස්සන ගීතයක් කරන්න, ඩිරෙක්ට් කරන්න කැමති නම් සංකව සම්බන්ධ කරගන්න. ඒට ඒ දක්ෂතාවය තියෙන හින්දා. නර්තනයේ පැත්තෙනුත් අපිට මේ දැන් ඔබේ දුව ඉන්නව නර්තනය හදාරනවා. ඔබ ඉන්නවා ජයග්‍රහණ ලැබපු කෙනෙක්. නර්තනයට දැන් ඒ කාලේ හිතුවට අම්මා එහෙම රස්සාවල් නැහැ කියලා. දැන් නර්තනය හොඳට හම්බ කරන්න පුළුවන් රස්සාවක් නේ. දැන් ඕනම ඉවෙන්ට් එකක ඩාන්සින් අයිටම්ස් තියෙන්න ඕනේ විතරක් නෙමෙයි. ඉතින් ඩාන්සින් ක්ලාසස් දැන් වර්තමානයේ කොච්චර ටෙක්නොලොජි එක ඉන්ටර්නැෂනල් ස්කූල් වල ළමයි ගියත් අම්මලා කියන්නේ අපේ දරුවා නිවෙන්න මියුසික් ක්ලාස් එකකට හරි ඩාන්සින් ක්ලාස් එකකට හරි දාන්න ඕනේ. ඒක ගැන මොකද්ද කියන්න තියෙන්නේ ඉතින්? ඒක හොඳයි. ඉතින් ඇත්තට මේක හොඳ අදහසක්. ඔබට මතකද ඒ කාලේ? දැන් මට මතකයි සමහරලාට මියුසික් රූම් එකේ ඉන්නකොට ඔක්කොම ප්‍රශ්න මතක වෙනවා. ඩාන්ස් කරනකොට කොහොමද ඒ කාලේ? ඇත්තටම ගෙදර මතක නැහැ. මම ඉස්කෝලේ ආවේ ට්‍රේන් එකේ. කෝච්චි ඉස්කෝලේ ආවේ. ඒ කියන්නේ දැන් කැන්ඩි ඉඳලාද එතකොට? නාවලපිටිය ඉඳලා ගම්පලට. පොඩි දුරක් තමයි. නමුත් පුදුමාකාර විනෝදජනකයි. ඔව් කෝච්චි. ඉතින් මේ අපිට ඉස්කෝලේ යරුණාම කෝච්චිය එන්නේ 2යි කාලට. නමුත් ඒ කෝච්චිය යන්න හම්බෙන අවස්ථා අඩුයි. හැමදාම ගෙදර යන්නේ 6:00 කෝච්චියේ ඩාන්සින් ප්‍රැක්ටිස් කරලා. අන්න ඒ නිසා ඉතින් මේ ඒ කාලේ ඩාන්සින් වලට තිබුණේ අන්න ඒ වගේ එකක්. කියන්නේ ඉස්කෝලෙන් පස්සෙත් අපි දිගටම පාසලේ තරඟවලට පුහුණු වීම කරනවනේ. පාසල් මේ වෙලාවෙන් පස්සේ තමයි මේ පුහුණුවීම් කරන්නේ. ඇත්තම කිව්වොත් අර කිව්වත් වගේ ගෙදර මතක නැති තත්ත්වයක් තිබුණා. ඒ නිසා දන්නෙත් නෑ අම්මා අර වගේ රෙස්ට්‍රික්ෂන්ස් දැම්මේ නේ. නැහැ අය බොහොම මේ මට සහයෝගය දුන්නා. ඇය තමයි මේ ඉස්කෝලේට එන්නේ තාත්තට වෙලා නැහැ. ඇය තමයි මගේ සියලුම දේවල් වලට පාසලට එන්නේ
මොන හරි කොස්ටියුම් එකක් හදන්න ඕන නම් ඒකට ලොකු සහයෝගයක් දෙනවා ඒවා හොයලා දෙනවා ඒවා බලන්න එනවා ඒකෙන් පුදුමාකාර සහයෝගයක් තිබුණා නමුත් මොකක් හරි හේතුවකට මේ අය උසස් පෙළට අර කරන්න අකමැති වුණා ඉතින් අපි සංකත් එක්ක කතා බහ කරමින් හිටියේ මම අර කිව්වා වගේ ඊටාම ශක්තිවන්ත කාන්තාවක් සංක ජීවිතේ මං කියන්නේ ලව් ගැන ලව් වලදී ජීවිතේ අසරණ වෙච්ච වැටිච්ච කාන්තාවෝ ඉන්නවා සමහරලාට දැන් මගේ තියෙනවා අර ලව් තෝට්ස් මගේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙනවානේ මම ඒ ගැන කියනකොට මට ගොඩක් අය තමන්ගේ ජීවිතේ කතා වෙවලා තියෙනවා සමහරු මානසික රෝගීන් ඉදිරියට ප්‍රතිකාර ගන්නවා සමහරු මම දැන් මැරෙනවා කියලා මට මැසේජ් කරනවා. I think ඒ හැමෝම සතුටු කරන්න මට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒත් කතා කරන්න මොකද විශාල පිරිසක් ඉන්නවා. ජීවිතේ දේවල් නැතිවීම කාන්තාවකට කොහොමද බලපාන්නේ? ආ හිතන විදිහට කාන්තාවක් කොහොමද ඒවට ශක්තිවන්තව මුහුණ දෙන්න ඕනේ? පැටුන අවස්ථා තිබුණා නැත්තේ නැහැ. එහෙම නැහැ කිව්වොත් බොරු. මං විශේෂයෙන් මේ ආදරයේදී හෝ වෙන්වීමකදී අපි දැන් ලව් එකක් නම් වෙන් වුණොත් තව බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්න පුළුවන්. හැබැයි කසාදයකින් වෙන් වෙන්න කලින් දසදහස් වාරයක් කාන්තාවක් හිතනවා. ඔව්. හිතලා බැරිම දනකව තමයි අයින් එන්නේ. ඇත්තටම එක පාට ගන්න තීරණයක් නෙවෙයි ඒක අවුරුදු ගාණක් සමහරක් විට ගන්න තීරණයක් වෙන්න පුළුවන්. මට ලැබිච්ච අත්දැකීම් එක්ක නම් මම එකට ලොකු කාලයක් දුන්නා. අවුරුදු ගාණක කාලයක් දුන්නා. මං කියන්නේ ඉවසීම ලොකු බෙහෙතක්. කියන්නේ දුකක් තමයි. ඉවසන්න එක දුකක්. මොකද හැම දෙයකම නිහඬ වෙලා ඉවසනවා කියන එක ඒක ඇතුලේ ගිනි ජාලාවක්. ඒක විඳවන අර තුවාලේ තියෙන කෙනා තමයි ඒක දන්නේ කියන වගේ ලොකු වේදනාවක්. නමුත් ඒකෙන් හම්බ වෙනවා එකපාරට හදිසි තීරණ ගන්නේ නැතුව Tamanට මොකද්ද කරන්න පුළුවන් කියන ප්ලෑන් එක හම්බ වෙනවා. අර හදිසිත් දැන් දරුවෝ ඉන්නවා නම් හදිසි තීරණ අරගෙන ගෙදරින් එළියට යන්න අමාරුයි. ඒක විශේෂයෙන්ම රැකියාවක් නොකරන කාන්තාවකට රැකියාවක් කරත් ඒක තියෙනවා. ඒ වගේ ඉවසීමෙන් ඒක හම්බ වෙනවා. සහ ඒ කාලේ පොඩ්ඩක් ඉවසගෙන ඉන්න එක හොඳයි නරක නැහැ. මොකද හදිසි තීරණ කියන්නේ හැමතිස්සෙම ඒක හරි දේ නෙවෙයි. වරදිනවමයි හදිසි තීරණ. හිතිච්ච ගමන් එක පාටම. ඔව් මොකද අපි මැරෙන්න ඕනේ කියලා හිතුනොත් ඔව් දිවිනසා ගන්න ඕනේ කියලා හිතුනොත් ඒක හරි තීරණයක් වෙන්නේ නැහැ නේ කවදාවත්. ඒ නිසා මේ මමත් එහෙම ඉවසුවා ලොකු කාලයක් දුන්නා ඒක වැඩක් නෑ කියන තැනකට දවසක එනවා දවසක් එනවා මේ ඇති මොකද වංචාව කියන එක තමයි මම රැවටිලා මේ ඉන්නේ කියන එක හරි අමාරුයි ඒක මේ දරාගන්න මොකද මම ඉන්නේ හරියට නම් මට හම්බ වෙන්නේ වංචාව නම් ඒක හරි අමාරුයි දරා ගන්න. ඉතින් මේ එක තැනකට එනවා. මං ආයෙ හැරෙන්නේ නැහැ. මම දන්නේ අනිත් ඒ තැන ඉන්න අනිත් කාන්තාව ගැන කියන්නේ මං කියන්නේ මං ගැන. වැටෙන්න එපා. මට කවදාවත් මට දිනසා ගන්න හිතිලා නැහැ. අනන්ත ප්‍රශ්න ගොඩක් තිබුණා. කවදාවත් මං හිතලා නැහැ. කිසිම අවස්ථාවකත් මම වෙනසා ගන්න හිතලා නැහැ. මං හිතුවේ මෙතනින් එහාට මම මොකද කරන්නේ? හැරිලා යන්නේ කොහොමද? මම ප්ලෑන් කරගත්තේ ළමයි ඉස්කෝලේ දාගන්න හැටි. ළමයි දෙන්න අරගෙන යන හැටි. තාත්තටත් මං ඒ ගැන කිව්වේ අවසානයේදී. ඒගොල්ලන් දැනගෙන හිටියේ නෑ අවුරුදු ගාණක්. දැනගෙන හිටියේ නෑ. මම ප්ලෑන් කරේ ඒවා. මම ළමයි අරන් ගිහිල්ලා කොහොමද ඉස්දගන්නේ ඒවා මේවා ටික. අම්මා කෙනෙක් නම් එහෙම ප්ලෑන් කරගන්න ඕනේ. දරුවෝ නැත්තම් ඒක වෙනම පැත්තකට යන්න පුළුවන්. සාමාන්‍ය ඩිවෝස් එකක් අරගෙන එහෙම හැරෙන්න අපහසු නැහැ. දරුවෝ නැති කෙනෙකුට නම්. දරුවෝ ඉන්න කෙනෙක් නම් මං කියන හැම ඉවසන්න. ඉවසලා Taman ප්ලෑන් කරගන්න. මම මොකද්ද කරන්නේ? මගේ ළමයි දෙන්න ඉස්කෝලේ යවන්නේ කොහොමද? මෙතනින් මේ මිනිස්සු දිහා ආයේ හැරිලවත් බලන්න නැතුව මම කොහොමද අරගෙන යන්නේ? මට පොඩි ප්‍රශ්නයක් එනවා. දැන් අපි දැකලා තියෙනනේ ඔහොම මාර විදිහට ඒවා දරාගෙන ඉන්න කාන්තාව දැන් අපි මේ කතා කරද්දි සමහර කෙනෙක් කියන්න පුළුවන් මේ ඩිවෝස් වෙන්න ඌණ පූර්ණ දෙනවා නේද ඔයගොල්ලෝ කියලා. එතකොට ඇත්තටම කාන්තාවක් හරි තමන් රැවටෙනවා නම් ජීවිතේ තමයි ඒක දරාගෙන තවදුරටත් සිටිය යුතුද? නෑ. ඒක අර ප්‍රශ්නයට මුහුණ දෙන කෙනා තමයි ඒකේ වේදනාව දකින්නේ. අවුරු මොනවා කිව්වත් ඒක විඳවන කෙනා විතරයි දන්නේ. ඉවසුවට කමක් නෑ. අවුරුදු ගාණක් දුන්නට කමක් නෑ. නමුත් Tamanට එනවා දවසක්. මේ ඇති. මොකද තවත් වයසට යනකම් හිටියොත් මට මොකුත් කරගන්න බැරි වෙනවා කියන තැනකුත් එනවා.
එතනදී හැරුණට මම දකින්නේ ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද හැරෙන්නම අවශ්‍යම තැනකදී නම් විතරක් හැමෝටම මේ පොඩි ප්‍රශ්නයක් වෙච්ච එක මම මේ කසාති දාගෙන එන්න ගෙදර එන්න අම්මලා තාත්තලාට කරදර කරන්න කියලා නෙවෙයි කියන්නේ. අවුරුදු 15ක් කියන්නේ මමත් අර ලොකු කාලයක්නේ. ඉතින් එහෙම ඉවසලා ඉන්න. ඒකෙන් ප්‍රතිඵල තිබ්බොත් Tamanට හොඳයිනේ. මොකද ඇත්තම කිව්වොත් ඒක අපි හිතමු මෙහෙම Tamanට මොකක් හරි ඒ හම්බ වෙන දේ බොරුවක් නම් ඒක කියන්නේ Taman හිතන වංචාවක් මට වෙලා තියෙනවා කියලා. නමුත් ඒක බොරුවක් නම් ඒකට කාලයක් හම්බ වෙනවනේ. ඒක ඇත්තද බොරුද කියලා අපිට විසඳ ගන්න. එතනදී අපි කඩාගෙන ඇවිල්ලා තිබ්බොත් එහෙම ඒක ලොකු අපරාධයක්. මොකද අපි ළමයි දෙන්නෙකුට ළමයින්ට කරන ලොකු අපරාධයක්. Tamanට දරුවෝ ඉන්නවනම් දරුවන්ට කරන අපරාධයක් වෙනවනේ. ඒ නිසා ඒ හින්දා ඉවසලා ඉඳලා තමයි තීරණයක් ගන්නත් ගොඩක් හිතන්න ඕනේ. හිතන්න ඕනේ. දරුවෝ ඉන්නවනම් විශේෂයෙන් හිතන්න. ඩිවෝර්ස් වෙන එක දක්ෂකමක් නෙවෙයි. මම ඒක කවදාවත් දක්ෂයි කියන්නේ නැහැ. ඒක දක්ෂකමක් නෙවෙයි. පවුල කඩා ගන්නවා කියන එක දක්ෂකමක් නෙවෙයි. පවුලේ තමයි සතුට තියෙන්නේ. අපි කොහෙන් ගිහිල්ලා කොහොම හැරිලා බැලුවත් අන්තිමට පවුලේ තමයි සතුට තියෙන්නේ. අපිට මොනවා ලෝකේ හම්බ වුණත් පවුලේ තමයි සතුට තියෙන්නේ. ඉතින් ඒක කඩා ගන්න එපා. නමුත් දවසක් එනවා නම් Tamanට හැරෙන්න ඒක නැති පාරක් හිතන්නත් එපා. එනවා ටර්නින් පොයින්ට් එකක්. ඒ ටර්නින් පොයින්ට් එක ඉතාම ජයග්‍රහණශීලී විදිහට ජයගත්ත ජීවිතේ දිනපු කාන්තාවක් නිසායි සංඛාට මම ආරාධනා කරේ අද මගෙත් එක්ක කතා කරන්න එන්න ඔබ හරි වටින කාන්තාවක් කියලා. හැරිලා බලනකොට ජීවිතේ දැන් දශක 3-4ක් අපි ගෙවලා තියෙනවා. සංඛා අයන්ති අඹේපිටිය ගැන ඔබ සතුටින් දින්නේ දුකින් දින්නේ? සතුටින්. කිසිම දුකක් නැහැ. මොකද ඇත්තම කිව්වොත් ජීවිතේ දුකක් තමයි. අපි උපතින්ම දුක අරගෙන එන මිනිස්සු. ඒක සාම හැමෝටම පොදුයි. අපි තමයි එතනට හදාගන්නේ පාර. මම දකින්නේ ඒක දුකෙන් යනවද සතුටෙන් යනවද මං කවදාවත් මට ලැබෙන දෙයින් මං සතුටු වෙච්ච කෙනෙක්. නොලැබෙච්ච දේවල් ගැන දුක් වෙලා නැහැ. මට තියෙන දේවල් එක සතුටු වුණා. මට අරක නෑ මේක නෑ අරයට මේක තියෙනවා මට ඒක නෑ කියලා මං එහෙම දුක් වෙලා නෑ. අනිත් එක මොන හේතුවක්ද මන් දන්නේ කොහොම හරි මං කිසිම දෙයකට එහෙම දුක් වෙලත් නෑ. ඉස්සරහට දුක් වෙන එකකුත් නැහැ. මං දැනට මේ අවස්ථාවේදී මං සතුටින් ඉන්නවා. මොනවද අනාගතය ගැන තියෙන ප්ලෑන්ස්? අනාගතය ගැන මගේ දරුවන්ගේ සම්බන්ධයෙන් තියෙන පුතාට එයාට හොඳට ඩිග්‍රී එක කරගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා ඒ ප්ලෑන් එකකුත් තියෙනවා. එයා ගැන තමයි ටිකක් පොඩ්ඩක් හීන තියෙන්නේ. එයා හොඳ තැනකට එයාගේ ජීවිතය හදාගනී කියලා. ඒත් එක්කම ඒගොල්ලන්ගේ මටත් සහයෝගය හම්බ වෙයි කියලා හිතනවා. මේ සෙට් එකෙම ඉන්න එකම කොල්ලා නේ නංගී ඔයයි දුවයි ඔක්කොම අතර ඉන්න එකම පුරුෂ පරානේ. හම්බ නොවුනත් ප්‍රශ්නයක් නැහැ. එච්චර මේ සංක එච්චරට හිත හදාගෙන ඉන්නේ නේ. මොකද ඇත්තට මේ ගමන එනවා යාලා දන්නේ නැහැ නේ. ඉතින් ඒ හින්දා මේ මං එහෙම ඒගොල්ලන්ට කරදර කරන්නෙත් නැහැ. ඒගොල්ලන්ගෙත් මට කරදරයක් නැහැ. ඉතින් අර ලැබෙන දෙයින් සතුටු වෙන එක තමයි මං හිතන්නේ හොඳම දේ. එතන තමයි සතුට තියෙන්නේ. නොලැබෙන දේ ගැන දුක් වුණොත් නේ අපි දුකෙන් ඉන්නේ. තමන්ට තියෙන විදිහට සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතය කියලා හිතනවා. මම යෝජනාවක් කරන්න කැමති තාම නටන්න බැරි නැහැනේ. නේ නටන්න පුළුවන්. ඒ හින්දා සමාජ මාධ්‍ය තියෙනවා ලස්සන ඩාන්ස් එකක් කරන්න. ඩේලි ඔයාටම ෆෑන් බේස් එකක් හදාගන්න අයන්ති කියලා මම කිව්වට සංකා අයන්ති අඹේපිටිය ටික්ටොක් එකකුත් අපි හදමු. මම ඔබට යෝජනා කරනවා සංකා ඊටාම දක්ෂ කෙනෙක්. ඇගේ මව හෝ වේවා ඇගේ කසාද ජීවිතේ හෝ මේ දේවල් වලට ලංකාවේ අර හුරු පුරුදු කාන්තාවකට තියෙන සාම්ප්‍රදායික චරිතය හෙබවීම නිසා ඇයට ඇගේ දක්ෂතාවයන් වලින් ජයග්‍රහණයක් ලබන්න බැරි වුණා. හැබැයි අදටත් ඒ වෙනුවෙන් පාර විවෘත කරගෙන ඉන්නවා. ඇය ඊටාම ශක්තිවන්ත කාන්තාව. මම ඔබට යෝජනා කරනවා ඔබ ඇතුලේ ඉන්න ඔබට එළියට එන්න ඉඩ දෙන්න. ඔබ ඇතුලේ ඉන්න ඔබව හංග ගන්න එපා. මොකද ජීවිතේ
කවදා හරි මැරෙන මොහොතේ අපිට විඳවන්න වෙයි. මං මට අවස්ථාවක් දුන්නේ නැහැ. මං මට ආදරය කරේ නැහැ. මම මාව බලාගත්තේ නැහැ. ඒ නිසා මගේ ඇතුලේ හිටපු අර ලස්සන කෙනාට එළියට එන්න අවස්ථාවක් මම දුන්නේ නැහැ කියලා. ඒක එහෙම නොකරන්න කියලා මේ වැඩ කරලා ඒ වෙනුවෙන් දිනපු කාන්තාවක් එන්න තමයි සංකට මම ආරාධනා කරේ මගෙත් එක්ක මේ කතා බහට එකතු වෙන්න කියලා. මම යෝජනා කරනවා අපිට Facebook එක Instagram එක සහ TikTok එක මේ හරහා ඔබේ දක්ෂතාව ඔබේ ගායන හැකියාවන් ඔබේ නර්තන හැකියාවන් වලට අවස්ථාව උදා කරලා දෙන්න. ඒ වගේම විශේෂයෙන් ඇයට අවස්ථාව මේ අවශ්‍යතාවය තියෙනවා. මම ඒක වෙනුවෙන් කොච්චි TV මේ වෙලාවේ කතා කරන්න කැමති. ඔබත් එහෙම කෙනෙක් නම් ඔබ දක්ෂතාව වලින් පිරිපුන් කෙනෙක් නම් ඔබට දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙනවා නම් කාන්තාවක් විදිහට ශක්තිවන්ත කෙනෙක් නම් ඔබ සංකාට කතා කරන්න අපිට පුළුවන් විශේෂ දෙයක් කරන්න නේද? ඒ ගැන ඔන්න ඔබටම ආරාධනා කරන්න පුළුවන්කම තියෙනවා. මට ඕනෙත් ඒකම තමයි මේ විදිහට ඉන්න අය ඉන්නවා නම්. මොකද ඊට පස්සේ තමයි ඇත්තටම මේ මානසික පීඩාවන් වලින් මිනිස්සු ඒවා හිර කරගෙන ඉඳීමෙන් තමයි ප්‍රශ්න වැඩි වෙන්නේ. මොකද මට ඕන මම නෙවෙයි මේ කියන තැන ඉන්න අයට තමයි මානසික පීඩාව හැදෙන්නේ. සමහර විට අර පවුලේ තියෙන ප්‍රශ්නේ පොඩි අර යාට නොලැබෙච්ච දේ නිසා ලොකු කරගන්නවා. අනිවාර්යෙන්. අන්න එතනදී ප්‍රශ්නේ වැඩි වෙනවා. එහෙම අය ඉන්නවා නම් ඉතින් ඒවා තියාගෙන ඉන්න එපා. පුංචි දෙයින් එළියට දාන්න එන්න. එකතු වෙලා ලස්සන වැඩක් කරන්න පුළුවන් නේද? විශේෂයෙන් කලාවට සම්බන්ධ ගායනය, නර්තනය, ඒ වෙනුවෙන් ඇකඩමි එකක් හදන්න, ඒ දේවල් වලට අවශ්‍ය හැකියාවන් ඇය සතුව තියෙනවා. ඉතින් ඒ දේවල් කරන්න ඔබත් කැමති නම් ඔබත් ශක්තිවන්ත කාන්තාවක් නම් ඇයත් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම බිස්නස් එක ගැනත් මම මතක් කරනවා. රහට කන්න කැමති ලංකාවෙන් එහා ලංකාවෙත් පුළුවන් එහෙම ගැටලුවක් නැහැ. ලංකාවෙත් කරනවා මම. ඔව්. ලංකාවටත් කේක් සහ ලංකාව ඇතුලේ ඉන්න මේ ෆ්‍රෙෂ් පිට අපි කන්න කැමති. අපි ආස අපේ කෑම ටිකක් තියෙනවා. අන්න ඒ කෑම රසට ගන්න පුළුවන් කෙනෙක් සංකා. ඉතින් ඒ පේජ් එක මම කලින් සඳහන් කරා. ඒ පේජ් එකට ඇවිල්ලා ඔබට පුළුවන්කම තියෙනවා ඕඩර්ස් දාන්න. එහෙම ඒ දේවල් වලට සම්බන්ධ වෙන්න. ඉතින් වැඩ ගොඩක් තියාගෙන මගේ ආරාධනාව පිළිගෙන කොච්චි ටීවී වැඩසටහනට ආවට බොහොම ස්තුතියි කියලා කියන්න ඕනේ. දැන් ඉදිරියේදී ජීවිතේ තියෙන හිණ හැබෑ කරගෙන දුර ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ඔබට ඔන්න ඔබේ ආත්මකථනයක් කරන්න පුළුවන් ඔබ ආපු දුර ගමන සහ ඔබට සමාජයට දෙන්න තියෙන පණිවිඩය. සමාජයට දෙන්න තියෙන පණිවිඩෙත් මම ඔය කියපු ටිකම තමයි කෙටි කරලා තමන් ආස දෙයක් තියෙනවා නම් ඒක කවදා හරි දවසක සැබෑ කරගන්න චූටි හරි අඩියක් තියන්න හංගගෙන ඉන්න එපා. මොකද අපි මැරෙන දවසකට කවදා හරි හිතෙනවා මම නෙවෙයි මේ මට ඕන මම නෙවෙයි හිටියේ කියන එක. එහෙම වෙන්න එපා. මානසික පීඩාවෙන් ඉන්න එපා. ප්‍රශ්න තියෙනවා නම් ඒවා තමන්ට තියෙන ටැලන්ට් එක හරහා ඒවා ඇත්තටම නැති වෙනවා. මොකද පීඩාවෙන් ඉන්නවා කියන එක නෙවෙයි ජීවිතය කියන්නේ. කලකිරණ එක දුකෙන් ඉන්න එක නෙවෙයි ජීවිතේ නැති කරගන්න එක නෙවෙයි. ඉතින් එහෙම ඉන්න නැතුව Tamanට පුළුවන් පුංචි දෙයින් හරි ඉස්සරහට අඩියක් තියන්න. එතකොට සතුට කියන දේ ලැබෙයි. මම හිතන්නේ හොඳ පණිවිඩයක් තමයි ඔබට ඇය ලබා දුන්නේ. ඉතින් ඒ නිසා ඇගේ කලාකාමී ජීවිතයත් ඇගේ පවුලත් මේ හැම දෙයක් එක්කම ලස්සන දොර ගමනක් යන ශක්තිය අපි ප්‍රාර්ථනා කරනවා. ඔන්න දැන් බලන්න පුළුවන් Facebook එක මේ සංකා බම්බේ පිටිය කියලා වෙනම page එකකුත් තියෙනවද බිස්නස් එකට අමතරව? ඔව් FB page එකක් තියෙනවා. Facebook page එකක්. බිස්නස් එක තමයි trade card page එක. හරි. දෙකම තියෙනවා දෙකම ෆලෝ කරන්න. ඉස්සරහට අනිත් accounts හැදෙනවා. හැදුනට පස්සේ ඔබට පුළුවන් ඒ ගායන හැකියාව සහ අලුතෙන් එන රීමේක් එක cover song එකක් නේ කරන්න හිතන් ඉන්නේ. cover song එකෙත් ඇගේ ෆෑන්ස්ලා වෙන්න ලංකාවේ ජනප්‍රිය තලයේ ගායන ශිල්පිනියක් විදිහට අපිට ඔබ දකින්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ඉතින් මේ වගේම ඔබ ආදරය කරන කෙනෙක් එක්ක අපේ කලා ශාස්ත්‍රයේ කෙනෙක් එක්ක එහෙම නැත්නම් ජීවිතේ දිනපු කෙනෙක් එක්ක කතා බහ කරන්න ලබන සතියේත් අපිට අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා කොච්චි ටීවී එක රැඳිලා ඉන්න ලබන සතියේත් මේ වගේම ආදරණීය කෙනෙක් එක්ක අපි මුණ ගැහමු. එතෙක් අපි ගිහින් එනම් ඔබට සුබ දවසක්.